හරි good morning. ඉතින් අද 14 වෙනිදානේ 15ද 15යිද 15 වෙනිදා. ඒ කියන්නේ සෙනසුරාදා. අපි යනවා දැන් ජෙරාල්ටන් වලට. ඇවිදින්න. ටිකක් දුරක යන්න තියෙනවා. නේ? ටිකක් දුරක කට්ටිය ලෑස්ති වෙනවා. කාර් එක ඩ්‍රයිව් කරනවා නම් පැය 6ක විතර ගමන. අපි යනවා ජෙරාල්ටන් වලට. ජෙරාල්ටන් යන අතරමඟ තියෙන ලස්සන තැන් කීපයකුත් බලාගෙන අපි යනවා ජෙරාල්ටන් වලට ගිහිල්ලා හම්බෙමු. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා නේ. කලින් මමත් ගිහිල්ලා නේ. හලෝ ෆෝන් කරන්න. ඇවිල්ලා තියෙන්නේ. මේක බ්‍රෙක්ෆාස්ට් එකට ආවා අප්පච්චිගේ හිත අවුල් වුණා අපි බ්‍රෙක්ෆාස්ට් එකට පීසා එකක් කනවා කිව්ව ගමන් දැන් උදේට අපි පීස් එකක් කන්න හදන්නේ. මන්න පීස එකක් නෑ බත් දානවා අත් දාලා ආවේ නම් මේ ඉන්දියප්ප කමු පිට්ටු කමු කියලා. බත් එකක් අත් ඇතිනේ. දැන් බලුවම තියෙන්නේ නම් පීස උදේ පාන්දරට. ඒ කියන්නේ කවන්නේ. බොරු වෙන්නේ කි මෙයා මේ තියෙන්නේ කමු. නෑ නැත්තම් ඩොමිනස් වල කොහෙද ඔක? මම හිතුවා මේ ඉන්දියන් කඩයක් හරි අට ඉදිහට අරපු ගමන් අලුතෙන්ම ඉන්වෙන්ට් කරපු පීසා එක 1 to 1 ෆ්‍රී. ගියේ දන්නේ පළවෙනි එක ඉඳන් හොඳටම ඉතර දෙයක් නෑ. ඈ ඉතර දෙන්න දෙයක් නෑ. යන් බලන්න. උඹ කැම ටිකක් කන්න බලන්න. කාලේ වෙල වැඩ පටන් ගමු. හරි ඈ අම්මට සිත අප්සෙට් ගියානේ. නෑ මට නෑ මට කැම තියෙනවා. හරි අපි ආව අපේ ලංකාවේ කඩේට මේ ට්‍රිප් එක යන්න කලින් බ්‍රෙක්ෆාස්ට් එක අරන් යන්න. එහෙනම් අපි ගිහලා කාලෙමු යා. යමන්. හරි. මොනික මෙතින් වාගේ. අම්මා කැමති දේවලුත් තියෙනවා. හා? මොනවාද? මුන්දු වඩේ. බලන්න ඉතින් තිබුණේ නැහැ. ඉතින් ප්‍රතිම මේ කරු. පැටිපන් වාස වන දේ තියෙනනේ. වන දේ කාලා. කියලා ගමනේ යන්නේ. ඉඩෝඩේ එක තියෙනවා. හරි එහෙනම් ගිහලා බෙදාගන්න.
කිරි තියෙනවා තමයි. මේ ගන්නවා කියලා. මාතාව මගේ කෑම එකක් අරගෙන දෙන්න ගමන පටන් ගන්න කලින් නැද්ද? ශ්‍රී ලංකන් ටේස්ට් එක රස බලන්න ඕනේ. විශේෂයෙන්ම අපේ අප්පාට මම කෑවේ ගොඩක් ඉන්දියාප්ප රොටි කිරිබත්. හරි බ්‍රේක්ෆාස්ට් එක නම් ගත්තා. මෙහෙම තැන තියෙන එක ලොකු දෙයක්. ඉතින් සිංහල කෑම ඔක්කොම වගේ තියෙනවා. ඉන්දියාප්ප, පිට්ටු, රොටි, පරාටා, අප්පාචිගේ දැන් මඤ්ඤොක්කා, විෂුවල් රිවිව් එකට ඒගොල්ලෝ මේ ඊළඟ වතාවට ඩිස්කවුන්ට් එකක් දෙනවා. කිරිබත්. එතකොට හැමදේම වගේ තියෙනවා. හරි. එන්න. අපි දැන් කාලිවරලා අපි කාලිවරලා අපි යන්නේ දැන් කෙලින්ම ජෙරාල්ටන් පැත්තට යනකොට පළවෙනියට හම්බෙන්නේ වෙජ් අයිලන්ඩ් එක බලාගෙන යමු. යම් බලන්න දැන් රයිට්. හරියා. අපි දැන් කොහෙද මේ යන්නේ? පර්ත් වල ඉඳලා ජෙරාල්ටන් යන්නේ. හරි. තව යන්න තියෙනවා හිතන්නේ කිලෝමීටර් 300 ගණක් විතර ඉතින්. 300ක්. 300 ගණක් විතර යන්නේ. අපි යුරෝපේ ඉන්න කාලේ 300ක් ගියාම අපි ප්‍රංශෙත් පව කරලා බෙල්ජියමත් පව කරලා නෙදර්ලන්තෙට යන්න පුළුවන්. ඒ ඉතින් ඒකේ තරම් විශාල රටක් නේ ඒකයි. පොඩි ජනක හිතලා ඒක තැනකට යන්න කිලෝමීටර් 10 ගණන් ඈත යනවා. මේ තියෙන්නේ වෙජ් අයිලන්ඩ් වල ඒ බීච් එකට එන්ටර් වෙන්න තියෙන එන්ට්‍රන්ස් එක. ඒ පාතේ එක මේක තමයි වාහන ඔය 4 wheel drive කරන වාහන ගිහිල්ලා බීච් එකට දාන. මේ බීච් එක හරිම ලස්සනයි. මේ සුදු පාට වැලි වලින් නිකන් අර හිම වගේ පෙනුමක් තමයි තියෙන්නේ කෙනෙක්ට බලනකොට. ඇත්තටම මේ ඇස් දෙක අරන් ඉන්න තමාරු ඒකට එළිය වැටලා ඒක පරාවර්තනය වෙනකොට. අහන දානවා. මේ හරියට කියන්නේ වෙජ් අයිලන්ඩ් කියලා. වෙජ් අයිලන්ඩ් වෙස්ටර්න් ඔස්ට්‍රේලියාව වල ජෙරාල්ටන් පැත්තට යනකොට තියෙන හරිම ලස්සන ප්ලේස් එකක්. මේක මේ ඇතරම 4 wheel වාහනයක තමයි එන්න ඕනේ. එතකොට මේ වගේ බීච් එකේ අපිට මේ වදින්න පුළුවන් වාහන. මේ වතුර අයිනෙම යන්න පුළුවන්. මේ ගිහිලා දින ගොඩක් කට්ටිය. ඔයාලට මතක ඇති. තිබිච්ච දන වගේ තනනේ. අපේ අප්පච්චි නම් වැලි කන්දක් තරණය කරලා යනවා. මේක ඇත්තටම මේ නිකන් අයිස් කන්දක් වගේ පේන්නේ. තරමට සුදු පාට මේ තමයි මේ මුහුදු වැල්ල තියෙන. හරිම ලස්සනයි. අයිස් කන්දක් වගේ නිකන්.
හරිම ලස්සනට නම් මම හිතනවා මම වැරදි විදියට ආවේ අධික කාලිසමක් ඇඳගෙන සපත් දෙකක් දාගෙන මම ගිහිල්ලා ආයෙත් කාර් එකට චුට්ට දුරක් ඇවිදගෙන යන්න ඕනේ ගිහිල්ලා ෂෝට් එකක් ඇඳගෙන සරප දෙක දාගෙන එන්න ඕනේ දැන් ඒක මොකක් හරි නැවක් හරි මොකක් හරි අප්පාජි මොකද කියන්නේ ඈ කොහොමද කියන්නේ ලස්සනයි. මූදේ එක එක වර්ණ තියෙනවා. අර බලන්න. ඈතටම යනකොට කළු පාටයි. ඊට නිකන් ඩාර්ක් බ්ලූ වෙලා තියෙනවා. ඊට පස්සේ එක එක වෙලා අන්තිමට ග්‍රීන් වෙලා ඉතින් යනකොට වැඩි සුදු පාටයිනේ ඔව් බලන්න. මොන බලන්න අපේ වීඩියෝ එක හරි තියෙනවා. හායි ඉන්නවනේ අපේ වීඩියෝ එක කොහොමද අපේ වෙජ් අයිලන්ඩ් එක හොඳයි නේ. ලස්සනයි. අන්න බලන්නකො. එපැත්තට හැරෙන්න එපැත්තෙන් තමයි ඉන්නේ මූදේ කලර්ස් කීයක් වෙනස් වෙලා තියෙනවද කියලා බලන්න. ඈතට නිල් පාටට රාණි පාටට එනවාට අපි දවස් 20ක් තමයි ඔයාලා ඊට පස්සේ අතන ආවම ඊට බලන්න ෆොටෝස් එක අපි ඉන්නේ පොඩ්ඩක් චූටි කණ්ඩක් උට්ටන එකලා. අර බලන්න දැන් පල්ලෙයන් යනවා වාහන මේ බීච් එකේ වටේම යන්න පුළුවන්. කොච්චර වාහන යනවද? අපේ කාර් එක යන්න බෑ. ඕෆ් රෝඩ් මේ වගේ 4 wheel වාහන. වාහන තෝගයක් යනවා බලන්න බීච් එකේ. කියන්නේ මේ අයින දිගේ ගොඩක් ඈත යනවා ඒගොල්ලෝ. අපේ කාර් එකට යන්න බෑ. 4 wheel වාහනයක් මොණි කියන්නේ. අර බලන්න වාර කඳු ටික. හරි අපි දැන් කට්ටිය වෙන්නවනේ අප්පච්චි අම්මකෝ ආදර මුත්ත වෙජ් අයිලන්ඩ් එක බැලුවා වෙජ් අයිලන්ඩ් එකේ අපි ඉතින් විටඩා ගොඩක් දේවල් ගොඩක් වෙලා ඉන්න තියෙනවනේ හොඳයි වට අපිට තියෙන අද යන්න තියෙන ගමන් ගොඩක් තියෙනවා ගොඩක් එකන්නේ තව දැන් ගොඩක් බලන්න තියෙනවා ඒ නිසා ඉතින් වෙජ් අයිලන්ඩ් එකේ මෙච්චර වෙලා තමයි ඉන්න පුළුවන් ඊට පස්සේ දැන් අපි යනවා පිනකල්ස් බලන්න ඊළඟට ඔව් රිසර්ච් එකේ පිනකල්ස් බලන්න පිනකල්ස් වලට කලින් තව එකක් තියෙනවා. යන්න අපි ගිහලා බලමු ඔව් මම එනකොට පෙන්නේ. ආවා පිනකල් ඩෙසර්ට් එක බලන්න. එතකොට මේ පිනකල් ඩෙසර්ට් එක මම හිතන්නේ පර්ත් වල ඉඳලා උතුරු පැත්තට යනකොට නෝර්ත් සයිඩ් එකට යනකොට කිලෝමීටර් 180ක් විතර යනකොට තමයි පර්ත් වල ඉඳලා පිනකල් ඩෙසර්ට් එක තියෙන්නේ. බංග්ලාදේශ කියන්නේ. ඔව් එන්ට්‍රන්ස් එක සාමාන්‍යයෙන් පොඩි ටිකට් එකක් ගන්න ඕනේ හැමෝටම. ඒක ටිකට් එකක් ගන්නකොට මේක වාහනයට තමයි ටිකට් කරන්නේ. වාහනයකට $17යි. ඒ කියන්නේ වාහනේ ඩොලර් up to 12 people යන්න පුළුවන්. 12 දෙනෙක් වෙනකන් යන්න පුළුවන්. එතන අපි ඇවිල්ලා ඉන්නවා දැන්. හතර දෙනයි පිනකල් ඩෙසර්ට් එක බලන්න බුදු අම්මෝ. අකිතේ වැටෙනවා පළවෙනි පිනකල් එකේ හැප්පිලා බිමට වැටෙන තාක්ෂණ. මේක මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ වින්ටර් එකේ. වින්ටර් එකේ වුණාට දැන් නිකන් සමර් එක වගේ නේ. එන සීතලයි.
සීතලයි නේ රස්නේ. නෑ පොඩි සීතලකුත් තියෙනවා. ඇත්තටම දැන් මේ සමයක වගේ වුණාට අපිට මේ ජැකට් එකක් වුණා පාවිච්චි කරන්නම ඕනේ තත්ත්වෙට පොඩි සීතලක් තියෙනවා. අර සීතලයි. ඒකින්ද මේ දාඩි දාන්න නැතුව මේක ඇවිදින්න පුළුවන්. හයි. තවත් කාන්තාරයක් බලනවානේ. කොහෙද කලින් කාන්තාරය බැලුවේ? අබුඩාබිවල නේ. අබුඩාබිවල කාන්තාරය බැලුවට පස්සේ තමයි මේ පර්ත් වල ඕස්ට්‍රේලියාවේ. තොප්පි දෙකක් දාලා තියෙනවා. අපි අරසාව සැලස ගන්න. කර වෙනවා මේ සමයකෙන් හිටියොත් නම් රොස් වෙලා යනවා අනිවාර්යයෙන් ෂුවර් එකටම. මේ රෝස් කරලා ගන්න. නෑ ඕ දැන් මේ වින්ඩ් එක කියලා මේ සීතල මේ රස්නේ නෑ සීතල. උසයි ගල් කනුව අපේ අම්මා අඩි 5යි අඟල් 6ක් විතර අපේ අම්මා වගේ දෙගුණයකටත් චුට්ටක් වැඩිපුර උසක් තියෙනවා. පිනකල් එකකට මුවා වුණා අව්ව නිසා එවනැල්ල අල්ලලා ගහන්න බලන්න. එන්න බලන්න අප්පච්චි වත් එන වීඩියෝ එකට පුතේ එන්න 4 දෙනා ඔයත්. එවනැල්ල අල්ලලා ආයි ගහන්න. කොහමද අපේ පිනකල් ට්‍රිප් එක හොඳයිද? හොඳයි. අලුත් අත්දැකීමක් නේ. අලුත් අත්දැකීමක් බලන්න. ගල් කුළුණු වගේ. මේ ඊටවල නෙමෙයි ස්වභාවතාවම විසින් නිර්මාණය කරපු දෙයක්. බලන්න. දැකවුත් නම් බය වෙනවා.
වෙලා සෑහෙන රස්නෙකුත් තියෙනවා දැන් නම් පිච්චෙනවා එක ඔව් මේ ඔස්ට්‍රේලියාව කියලා කියන්න අමාරුයි නේ කොහේ ඉන්නවද කියලා හිතෙන්නේ එක ආයනක දවස්වලට කොහොමද ඉන්නේ දැන් මෙහෙම ඒකනේ මම බය වෙලා අපේ දැන් මම පායන කාලේ ගැන ඔස්සේ කටේ දාගෙන අර පොඩි තියෙන පායන කාලේට තියෙන පොඩි ටැංකිය වගේ නල්ල වතුර පුරලා පිටිපස්සටලා බහැලා ඉන්න පුළුවන් නේ පේන්නේ නෑ ඇත්තටම ගොඩක් ඈතට යනකම් තියෙනවා මම හිතන්නේ අක්කර ගානක මේ විදියට තමයි මේ පිනකල්ස් පිටලා තියෙන්නේ මේ වාහනෙන් යන්න විතරක් කිලෝමීටර් 4ක ඩ්‍රයිව් එකක් තමයි තියෙනවා කියලා කියන්නේ එතන ඉතුරු ටික අපිට වාහනෙන් යන්න පුළුවන් සාමාන්‍ය වාහනයකින් ආවම මේ පේන විදියට අපිත් ඇහුවා මේ අපේ පොඩි කාර් එකක් නේ තියෙන්නේ ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩුයිනේ එතකොට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩු වාහනයක වුණත් මේ පාක් එකේ යන්න පුළුවන් එතකොට මේ අපේ වගේ වාහන ගොඩක් ඇවිල්ලා තියෙනවා ඉතින් මම හිතන් හිටියේ එහෙම යන්න බැරි වෙයි කියලා මට ඇත්තටම යන්න පුළුවන් හරි අපි දැන් පිනකල් ගාඩන් එකනේ පිනකල් රිසර්ට් එක බලලා ඉවර කරලා ඉවර කරේ නෑ අතරම තාම අපි දැන් වාහනේට නැගලා මේ පිනකල් රිසර්ට් එකේ ඉතුරු ටික වාහනෙන් යන්න තමයි හදන්නේ යන ගමන් බලාගෙන ඔව් අපි යන ගමන් පේන දේවල් වීඩියෝ කරමු නගින්න කට්ටිය නගින්න යන්න කලින් වතුර ටිකක් බීලාම යන්න ඕනේ. එන්නේ මම මේක තව පොඩි ඒවා දැන් ඒව ඉවරයි. එතන පොඩි ඩෙසර්ට් එක පිනකල් ඩෙසර්ට් එක හොඳට පේන තැනක් මෙතන මේ
360 view එකක් වගේ බලා ගන්න පුළුවන් තැනකට ආවේ. හැබැයි මේ හිතන තරම්ම හොඳට පේනවා. හැබැයි මම හිතුවා වැරදි. හොඳට පේනවා මේ ඇත්තටම හොඳයි වගේ මෙතන. ගොඩක් ඈත බලන්න පුළුවන් ඩෙසර්ට් එක තියෙන විදිහ, මේ පිනකල්ස් තියෙන විදිහ මේ පැත්තෙන්. ඊට පස්සේ ඔහොම වටේ කරකලා ගත්තාම අර පැත්තෙන් පේනවා බීච් එක ඈත. මුහුද ලස්සනට පේනවා. මුහුද තියෙනවා ඒ ළඟම කාන්තාරෙත් තියෙනවා. ඉතින් මේක හොඳ විශේෂත්වයක් ඉතින් මේ පැත්තේ දකින්න පුළුවන්. මේ 360 view එකක් තියෙන මෙතනට ආවහම පේන බීච් එක තමයි අර පේන්නේ. අර බීච් එක එහෙම නැත්නම් මුහුද පේනවා. ඊළඟට මුහුද ඉස්සරහින් උගලන්ට පේනවා සුදු පාටට පේන්නේ ලොකු වැලි පාරයක්. ඊට පස්සේ තියෙනවා පිනකල් ඩෙසර්ට් එක තියෙන ඒ නැෂනල් පාක් එකේ තමයි දැන් මම ඉන්නේ. මේ තියෙන්නේ ඒ ඔබ්සර්වේෂන් ඩෙක් එක. ඊට පස්සේ පේනවා පිටිපස්සෙන් මිනිස්සු බලාගෙන යන පිනකල් ඩෙසර්ට් එක. මේක ගොඩාක් ඈතට යනකම් තියෙනවා. අර ඈතට යනකම් පේනවා හැමෝටම මේ ගල් කුළුණු තියෙනවා. ඒ ගල් කුළුණු දැන් මෙතන මේ වීඩියෝ එකට හරියට පේයිද කියන්නේ මම දන්නේ නැහැ. මේ චූටියට වගේ පේන්නේ. ඇත්තටම අපේ ගොඩක් ඒවා අපේ උසටත් වඩා ගොඩක් උසයි. right. පිනකල් රිසර්ට් එකෙන් පස්සේ අපි ආවා thirsty point එකට. thirsty point එකත් පිනකල් ඩෙසර්ට් එකේ ඉඳලා මහදුරක් නෑ. අපි ආයෙත් තවත් බීච් එකකට. මේ හරිය thirsty point කියලා කියන්නේ. thirsty point එක පිනකල් අයිලන්ඩ් එකේ ඉඳලා වැඩි දුරක් නෑ. සාමාන්‍ය විනාඩි 15ක විතර වගේ දුරක්. යනකොට මේ thirsty point එක හම්බ වෙනවා. මෙතනත් ලස්සනයි, ගොඩක් calm beach එකක් තියෙනවා. අර අපි උදේ ගියා වගේ වෙජ් අයිලන්ඩ් එකට ගොඩක් සමානයි. හැබැයි වෙජ් අයිලන්ඩ් එක තරම්ම අර වාහන වලට පොපිලා ගණක් නෙවෙයි වගේ. හැබැයි හරිම ලස්සනයි නාන්න කරන්න, රැල්ල පා ගන්න, ගොඩක් එන්ජොයි කරන්න, විශේෂයෙන්ම සන්සෙට් එක එන්ජොයි කරන්න කියපුවා. Hi. අහුවනද නේද? බලන්න. සීතලයි. මේවා මේ දුඹුරු ඇල්ගි UK වලත් තිබ්බ මතකද ඔය? දුඹුරු ඇල්ගි
අපි ආව අපේ අද 4 වෙනි තැන බලන්න. ලේක් ටීස්ට් එක බලන්න. ලේක් ටීස්ට් එක තියෙන්නේ අර පිනකල් ඩෙසර්ට් එක ළඟමයි. ළඟයි කියන්නේ කිලෝමීටර් ඔව්. පිනකල් ඩෙසර්ට් එකේ ඉඳලා කිලෝමීටර් නෑ 4 නෙවෙයි. කිලෝමීටර් ඇති 15ක් විතර විනාඩි 15ක විතර ඩ්‍රයිව් එකකට පස්සේ තමයි මෙතනට එන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු ඉතින්. රෑවෙන්ඩ අතන දැන් අර වින්ට එක කාරණි සයික්මට රෑවෙනවානි සාමාන්‍යයෙන් 5:06 වගේනට කරුවල දැන් වෙලාව හවස 3 ගානක් හරි අපේ ති වැරදි පාරි පස්ස හැරලා අර මිනිස් වන්න පැත්තර යන්න ඕනේ පැත්ත අපේ ති ලේක අනිත් කෙලවරට හරි හොඳ සෞම්‍ය දෙසූන ඇතිනේ සීතරත්තින පොඩි යව්වනේ කඩි ඉන්නවද වැඩේ හතට කරනේ හතා මාරයෝ හතා මාරට ආපු එක දැන් තුනා මාරයි අවස තුනා මාරයි වෙලා අපි තාම මෙතන තව තියෙනවා අපිට කිලෝමීටර් මෙතන ඉඳලා 223ක් යන්න ජෙරාල්ටන් වලට කිලෝමීටර් 223ක් යන්න පැය දෙකමාරකට විතර ආසන්න කාලයක් යනවා ඔව් ජෙරාල්ටන් වල තියෙන දේවල් හෙට තමයි බලන්න වෙන්නේ නිසා හෙට තමයි කරන්න වෙන්නේ යාවල එකක් ගාවට දැන් අපිට පස්සෙන් පේන ලේක් එක තමයි ආඩු ඇති මේකේ ඉතින් මේකේ තියෙන විශේෂත්වය ලේකේ මේ ලේකේ විශේෂත්වය මම සම්පූර්ණයෙන්ම නම් කියවලා බැලුවේ නෑ හැබැයි මේකේ තියෙන විදිහට මේකේ ලේයර්ස් කීපයක් තියෙනවා සහ ඒ ලේයර්ස් වල එකිනෙකට වෙනස් ජීවි කොට්ටාශ ජීවත්වෙනවා වගේ කතාවක් සහ ලොකු බැක්ටීරියාවන් ගැන විශේෂ දේවල් කියලා තියෙනවා පස්සේ මේක ගැන කියවලා පොඩ්ඩක් බලන්න ඕනේ මේකේ තියෙන හරිම විශේෂත්වය මොකක්ද කියලා අනිත් එක තමයි මේකේ මේ වැදගත් කතාව මේක මේ තියෙන්නේ මේක තමයි වැදගත්ම දේ මේකේ තියෙන ලෝකේ ආරම්භ වෙච්ච මුල්ම කාලේ ඉඳන් පවතිනා වූ පොසිල වගේ දේවල් මෙන්න මේ ලේකෙක ඇතුලේ තියෙනවා කියලා කියනවා. ඒතර මේක බැලුවාම මේ හරි ඒ වගේ දේවල් පැහැදිලිව පේනවා. ඔයගොල්ලන්ට පේනවා මේ බැලුවාම මේ තියෙන දේවල්. තමයි මේකේ තියෙන විශේෂත්වය. කියන්න බෑ. පජිකෝ මතන බාහන් පතන කියන්නේ සතයි තමයි ඉතින් උන් සත්තු ඉන්නවනේ ඕහෝ වැඩේ පැටල වැටේ මාත් වැඩ ගියා හලෝ හායි ජෙරාල්ටන් වලට යන ගම තා සෑහෙන දුරයි කිලෝමීටර් 64ක් තියෙනවානේ කිලෝමීටර්
ලස්සන නගරයක් මේක මේ අපි එනකොට ඉතින් චුට්ටක් අවසලානේ. තියෙනවනේ පුතේ. ලොකු ගෙවල් තියෙනවා. එයාපෝට් එකකුත් තියෙනවා මේදී. අපිට මේක එක්ස්ප්ලෝර් කරන්න වෙන්නේ හෙට තමයි. හැබැයි පොඩ්ඩක් බලන්න පුළුවන් හොඳට මේකේ කලර් එක. සුන්දරව. අදිලා මේකේ වීඩියෝ එක වදිනවා අනිත් පැත්තට. වදිනවා. අවුලක් නැහැ. ක්‍රියාව අපේ හොටල් Your එකට. destination is on the right. බෑන බලන්න ඒ ඔක්කොම AC තියෙනවා මේ. කරලා නම් එච්චරයි අපිට වෙන්න ඕනේ. අපේ කාමරේ අපේ වාගින් බලන්න. අපේ කාමරේ අංකේ ගාවින් අපි දාගමු ආදී. ඔය දන්නවද අංකේ? දන්නේ ඉතින් කාන්ටු රිසෙප්ෂන් එකේ. එබල ඇති ඔයාට. බයි.